Welcome to my channel. ආයිබෝවන් සුබම සුබ දවසක් වේවා ආදරණීය අයාලට. කොහොමද ඉතින්? හොඳින් ඉන්න ඇති කියලා මං විශ්වාස කරනවා. කොළපාට පරිසරයක සුන්දරත්වය විඳින්න ඔයාලා හැමෝම ආසයිනේ. ඉතින් අද මං ඔයාලව එක්ක යන්න හදන්නේ ලස්සන කොළපාට පරිසරයක් බලන්න. මානසික නිදහස හොයාගෙන යන ඕනම කෙනෙක්ට සොබා දහම කියන්නේ හරි ලස්සන උත්තරයක්. එතත් අතත් හෙටත් මිනිසාගේ කිසිම අයිකිරීමකින් තොරව නිත් සිත් පිනූ කොටින්ම අපේ ජීවිත පැවැත්මට පවා හේතු සොඳුරුතුම පිනවන්න සොබා දහමයයි කිව්වොත් නිවැරදියි. දන්නවද? අපේ හිතට සතුටක් ගෙන එන්න වගේම මානසික නිදහස සපයන්න අප වටා පවතින සොබාදහම උපකාරී වන බව. අපේ සිරිලක කොතරම්නම් ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඉදිරී ගිය දේශයක්ද. විඳීමට අප වටා කොතරම් දේ තිබුණත් ස්වභාවික පරිසරය අතින්නම් විඳීමට ඇති දේ මෙතරම් යයි පවසා නිම කිරීමට නොහැකියි. වර්තමානයේ වෙනකොට පවතින්නේ තරගකාරී ලෝකයක්. ඒකාකාරී ලෝකයෙන් මිදිලා මතකට හරි සැනසීමක් ලබාගන්න තැනක් තියෙනවා නම් ඒ සොබාදහම පමණයි. සොබාදහම කියන්නේ හරි අපූර්ව නිර්මාණයක්. මායාකාර ලෝකයක්. හිත නිවන භාවනාවක්. දන්නවද? ජීවිතයට මොන ප්‍රශ්නයාවත් එක මොහොතක් සොබාදහමත් එක ගත කළා නම් ඒ ප්‍රශ්න කොහෙන් ගියාද කියලා හිතාගන්නවත් බැරිවෙයි. ඒ තරම් සොබාදහම ප්‍රබලයි. මේ අහස, මේ පොළොව, කඳු වැටි, දියඇලි ඒ විතරක් නෙමෙයි. අප අදහන ආගමෙන් පවා අපිට සැනසීමක් ලැබෙනවා. සොබාදහම මානසික නිදහසට අවශ්‍ය ඖෂධයක් කිව්වොත් නිවැරදියි.
Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.